ආයුබෝවන් යාළුවනේ. H2AI Prompts channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි බලමු කම්මැලි නැතිව ඉක්මනින්ම දියුණු වෙන්න පුළුවන් ප්‍රායෝගිකම පියවර මොනවද කියලා. ඔබේ ජීවිතය වෙනස් කරගන්න සූදානම් වෙන්න. මේකත් මතක තියාගන්න. මහන්සි වෙන්න ඕන කාලෙට හාන්සි වුණොත් හාන්සි වෙන්න ඕන කාලෙට මහන්සි වෙන්න වෙනවා. ඔබේ හීන සැබෑ කරගන්න අටපහ රැකියාවෙන් ලැබෙන ආදායම ප්‍රමාණවත් මදිද? එහෙනම් කම්මැලි වෙන්නේ නැතිව අමතර ආදායම් මාර්ගයක් අත්හදා බලන්න. රස්සාව ඉවර වෙලා නිකරුණේ කාලය කන්න එපා. පික්මි, Uber, food delivery වගේ වැඩක් කරලා අමතර සල්ලි හොයන්න පුළුවන්. සතියේ දවස්වල හවස සහ වීකෙන්ඩ් එකේ ඔබේම පර්සනල් පාසල් ඩෙලිවරි සර්විස් එකක් පටන් ගන්න පුළුවන්. YouTube, Google වෙතින් graphics, video editing, content writing, digital marketing ඉගෙනගෙන freelance service එකක් ආරම්භ කරන්න. ඔබ දක්ෂ විෂයන් මොනවද? පුංචි පන්තිවල ළමයින්ට ඉන්ඩිවිජුවල් ටියුෂන් දෙන්න පටන් අරන් ආදායමක් ගන්න පුළුවන්. ස්ටොක් මාකට් එක ගැන YouTube එකෙන් හදාරන්න. මේක දිගු කාලීන ආයෝජනයක්. හැබැයි පරිස්සමෙන්. මැරි කරලා නම් වයිෆ් කුස්සියටම තල්ලු නොකර ඉක්මනට දියුණු වෙන්න ඕන නම් එයාවත් කැමති ෆීල්ඩ් එකකින් ෂෝට් ටර්ම් කෝස් එකකට දාලා දෙන්නත් එක්ක ගමන හදාගන්න. ඔයා නොහිතපු පැත්තකින් එයාට සැඟවුණ ස්කිල් එකක් තියෙන්නෙත් පුළුවන්. ලංකාවේ මොඩර්න් ජෙන් එකේ ගොඩක් උදේට දැන් උයන්න බැරි නිසා ඔයාගේ වයිෆ්ට හොඳට කෑම උයන්න පුළුවන් නම් පොඩියට කෑම දෙන කේක් හදන වැඩක් පටන් ගන්න. සිත් ඇද ගන්නාසුළු පැකේජින් එකක් එක්ක short eat sweets හදලා පුංචි කඩවල් වලට දාන්න. ස්වීට්ස් වලට ලොකු මාකට් එකක් තියෙනවා. ගෙදර පොඩි විසිතුරු මල් පැල තවාණක් දාන්නත් පුළුවන්. ඒක ලොකු මාකට් එකක් දැන්. ගෙදර බස් පාරකට ළඟ ඉන්න ඉඩමේ ඉඩ තියෙනවා නම් ලෝ කොස්ට් එකෙන් බෝඩින් කාමර කිහිපයක් ගහලා ස්ටුඩන්ට්ස්ලාට ප්‍රොෆෙෂනල්ස්ලාට රෙන්ට් අවුට් කරන්නත් පුළුවන්. උන්චි වාහනයක් තියෙනවා නම් 3 wheel එකක් හරි කමක් නැහැ. හොටල් කිහිපයක් එක්ක කතා කරගෙන FB page එකක් හදලා travel groups වලට join වෙලා ඒ හරහා ලංකාවට ටූරිස්ට්ලාට low cost package එකක් හදන්නත් පුළුවන්. ගෙදර කාමර කෑල්ලක් වැඩිපුර තියෙනවා නම් එකත් ටූරිස්ට්ලාට දෙන්න පුළුවන්. traditional කෑම වේලක් එක්ක. එයාලා හයිෆයි තැන් හොයන්නේ නෑ. ලෝ කෝස්ට් සුද්දෝනේ දැන් ඉන්නේ. ගෙදරවත්තේ පොඩි ඉඩක් තියෙනවා නම් ගොඩපුවක් නයිමිරිස් වගේ දෙයක් දාන්නත් පුළුවන්. සුරතලුන්ට ආදරේද? එහෙනම් ඔබේ ආදරය මුදල් බවට පත් කරන්න. pet sitting හෝ pet grooming කරන්න. මේක විශාල මාකට් එකක්. මොබයිල් ෆෝන් රිපේර්ස් ඉගෙන ගන්න. ස්ක්‍රීන් රිප්ලේස්මන්ට් වගේ දේවල් ගෙදරදීම කරන්න පුළුවන්. මේක හොඳ සයිඩ් ඉන්කම් එකක්. ක්‍රියේටිව් කාඩ් මේකින් සහ ගිෆ්ට් රැපින් සේවාවක් පටන් ගන්න. උත්සව කාලවලදී මේකට විශාල ඉල්ලුමක් තියෙනවා. මේවා ඔබට අත්හදා බැලිය හැකි ක්‍රම 5ක් පමණයි. ඉතිරි වදාත් ලාභදායී අදහස් next video එකෙන් ගෙන එන්නම්. එහෙනම් H2AI Prompts නාලිකාව subscribe කරලා රැඳී සිටින්න.